දෙවනි පාඩම බුදු සිරිත අනුව යමු අසරණයන්ට සරණ වෙමු. මෙලව සියල්ලෝම සතුටින් ජීවත් වීමට කැමැති වෙති. කරදර බාධක අවහිර සිය ජීවිතවලට එළඹෙනු දැකීමට කිසිවෙක් අපේක්ෂා නොකරති. එහෙත් එවැනි අනපේක්ෂිත විපත් අප කරා පැමිණීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකිය. අපට ස්වභාව ධර්මයට එරෙහිව යා නොහැකි වීම ඊට හේතුවයි. අපට බාධක අවහිර හා විපත්වලට මුහුණ දීමට සිදුවන බව අප අවබෝධ කරගන්නා කල එවැනි විපත්වලට මුහුණ පා සිටින අයට උදව් උපකාර කිරීමට අපේ සිත් පෙළඹෙනු ඇත. අසරණ වූ අයට කරුණාව දැක්වීම අපේ යුතුයකමක් මෙන්ම වගකීමක්ද වේ. අසරණයින්ට හා ගිලනුන්ට පිහිටවීම සම්බන්ධයෙන් මහඟු ආදර්ශ රසක් බුදු සිරිත ඇසුරෙන් අපට උගත හැකිය. පන්සාලෙක් වසක් බුදු සිරිත තුල උන්වහන්සේ මහා කරුණාවට ලක් වූ බැවින් පිරිස අපමණය. දුකකට කරදරයකට විපතකට පත් වූ විට හෝ එවැන්නකු ගැන දැනගත් විට හෝ ඔහු එම දුකින් කරදරයෙන් විපතින් මුදවා ගැනීමට උන්වහන්සේ නොපැකිලිවම ඉදිරිපත් වූ සේක. එහිදී උන්වහන්සේ නෑදෑ හිතවත්කම් ආදී කිසිවක් සැලකිල්ලට නොගත් සේක. උන්වහන්සේ සැලකිල්ලට ගත්තේ පුද්ගලයා පත්වී ඇති අසරණ භාවය පමණි. කරුණාවෙන් සිසිල් වූ හදවතක් උන්වහන්සේට තිබිණි. අලුයම විබිදී කුළුණු බර හඳින් ලොව දෙස බලන උන්වහන්සේගේ බුදු ඇසට ලක් වූ දුක්ඛිතයන් බොහෝ දෙනෙකි. බුදුරජාණන් වහන්සේ එසේ අසරණයින්ට පිහිට වූ අවස්ථා රාශියක් දක්නට ලැබේ. එවැනි අවස්ථා කිහිපයක් කෙටියෙන් විමසා බලමු. අසරණ මහලුපියෙක්. සවැත්වර මහජනයා එක්රැස්ව සිටි ශාලාවක හදිස්සියෙන් අසංසංකාරී ස්වභාවයක් හටගෙනුනි. කිසියම් පිරිසක් දොස් පරස් පස් තෙපලමින් තවත් පිරිසකට පහර දීමටද සැරසෙන ස්වරූපයක් දක්නට ලැබුණි. පසුව විමසා බැලීමේදී පැහැදිලි වූයේ එකම පවුලේ දරුවන් සිව් දෙනෙකු එරෙහිව රැස්ව සිටියන්ගේ විරෝධතාවය වී තිබූ බවය. විරෝධතාවය පිළිබඳ සියලු දෙනාගේ අවධානයට යොමු විය යුතු වැදගත් සිදුවීමක් තිබුණි. එය අනුවේදනීය පුවතකි. එක්තරා තරුණ පියෙකුට දරුවෝ සිව් දෙනෙක් සිටියහ. කුඩා කල ඔහු එම දරුවන් සිව් දෙනාට හොඳින් සිප්සතරු ගන්නා සුදුසු කළ අවාහ කටයුතු සිදු කළ කොට දමා සතු දානය හා දරුවන්ට සමාසේ බෙදා දුන් ගුණකරුක අයකි. එහෙත් පසු කලකදී එම දරුවෝ කළ ගුණ අමතක කොට සිය පියා රැකබලා ගැනීම උපායශීලීව ප්‍රතික්ෂේප කළේහ. කිසිවකුගේ පීඩන ලබා සැරයටියට පමණක් හිමිකම් කියමින් එම පියා අවසානයේ මහමගට බැස ඉබා ගාතේ යමින් සිටියදී අහඹු ලෙස ජේතවනාරාමයට පැමිණියේය. මොහුගේ අසරණ බව මැනවින් වටහාගත් බුදුරජාණන් වහන්සේ කෙලෙහි ගුණ නොදත් දරුවන් සිව් දෙනාගේ අකාරුණික භාවය මැනවින් හෙළි වන ගාථා කිහිපයක් ඔහුට කියා දුන්සේක. අසරණ පියතමේ එම ගාථා පාඩම් කොට දරුවන් සිව් දෙනා පැමිණ සිටි ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රකාශ කළේය. කෙලෙහි ගුණ අමතක කොට ආත්මාර්ථකාමී හැඟීමෙන් ක්‍රියා කළ දරුවන් සිව් දෙනාගේ සැබෑ තතුදත් මහ ජනතාව ඔවුන් කෙරෙහි සිය අප්‍රසාදය පළ කළ කිරීම හිත සඳහන් සිදුවීමට පසුබිම විය. මහ ජනතාව ඉදිරියේ පියාගෙන් සමාවගත් දරුවෝ පියා කැඳවාගෙන ගොස් මැනවින් රැක බලා ගත්හ. අසරණ භාවයට පත්ව සැරයටියෙන් පිහිට පමණක් ලද පියාට අවසානයේ පිහිට වූයේ ලෞතර බුදුරජාණන් වහන්සේය. වරදට හසු වූ නිවැරදි ගොවියෙක්. දිනක් උදෑසන සිය කුඹුරේ සීසාමින් සිටි ගොවියෙකු අනපේක්ෂිත පරිදි රාජපුරුෂයන් විසින් රැගෙන යන්නට යෙදුණි. සොරකමකට වරදකරුවෙකු ලෙස මෙම ගොවියා හසු වන්නේ තමා නොකළ වරදකටය. සොරමුලක් පෙර දින රාත්‍රියේ නිවසක් බිඳ පැහැරගත් වස්තුව අතර තිබුණු මසුරන් දහසක පසුම්බියක් අතපසුවීමකින් මෙම ස්ථානයේ හැරදමා ගොස් තිබුණි. රාජපුරුෂයෝ අහිංසක ගොවියා සොරකම සම්බන්ධයෙන් සැකකර දඬුවම් ලබා දීම පිණිස රැගෙන ගියහ. රාජපුරුෂයන්ගේ අත්අඩංගුවට පත්ව මරබියෙන්
සිටි මෙම ගොවියා උදෑසන කුඹුරට පැමිණ සීසෑමෙන් නිරත වන අවස්ථාවේ අසල මාර්ගයේ පිඬුසිඟා වැඩිය බුදුරදුන් ආනන්දය සර්පයා දුටුවාද යනුවෙන් අනඳ හිමියන් ඇමතු ආකාරයත් දිටිමි ස්වාමීනි යනුවෙන් පෙරලා අනඳ හිමියන් පැවසු ආකාරයත් සිහිපත් විය. අනපේක්ෂිතව මුහුණ දුන් නිපත නිසා සිහි විකල් වන තරමටම වියපත්ව සිටි හෙතෙම ආනන්ද සර්පයා දුටුවාද දිටිමි ස්වාමීනි සර්පයා දිටිමි ස්වාමීනි යනුවෙන් නිරන්තරයෙන් පුනරුච්චාරණය කරන්නට විය. වික්ෂිප්ත භාවයට පත් රාජපුරුෂයෝ මොහු රජතුමා හමුවට ඉදිරිපත් කළහ. අනතුරුව බුදුරදුන් හමු වූ රජුට සියලු කරුණු අනාවරණය කර ගැනීමට හැකි විය. ගොවියාට නිදහස ලැබුණි. නොකල වරදකට හසු වී මරණයට නියම වී සිටි ඔහුට ජීවත් වීමේ වාග්ය උදා වූයේ බුදුරජාණන් වහන්සේ උපායශීලීව ඔහුට පිහිට වූ නිසාය. සෝපාක කුඩා දරුවෙකි. දිනක් රාත්‍රියක ඔහුට බියකරු අත්දැකීමට මුහුණ දීමට සිදුවිය. අවට පාළු පරිසරයේ අන්ධකාරය පැතිර ඇත. අමුසොහොනේ තැන තැන දමා ගිය මල සිරුරුවල කොටස් ආහාරයට ගැනීමට පැමිණි සිටි සතුන්ගේ බියකරු හඬ වරින් වර ඇසේ. සෝපාක මලමිණියකට බැඳ දමා ඇත. මර බිය වේදනාව හා කුසගින්න ඔහු ඉතා අසරණ තත්ත්වයට පත් කළේය. මෙම අවාසනාවන්ත අත්දැකීමට ඔහුට මුහුණ දීමට සිදු වූයේ තම සුළු පියා නිසාවෙනි. සෝපාකගේ පියා මිය ගිය පසු මව වෙනත් විවාහයක් සිදු කරගත්තාය. එතැන් පටන් සෝපාකට සුළු පියාගේ විවිධ තාඩන පීඩනවලට මුහුණ දෙන්නට සිදුවිය. දිනක් ඔහු මල්ලී සමග රණ්ඩුවක් ඇති කරගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ කුරිරු දඬුවමකි. බාප්පා ඔහු රැගෙන ගොස් මෙසේ අමුසොහොනක මලමිණියක ගැටගසන්නේ මරණයට පත් කිරීමේ චේතනාවෙනි. බුදුරජාණන් වහන්සේ මෙම කුඩා දරුවා කෙරෙහි මහා කරුණාවෙන් අමුසොහොනට වැඩම කොට ඔහුට පිහිට වූ සේක. එසේ සිදු නොවුනට සෝපාක සුසාන භූමියේම මිය යාමට ඉඩ තිබුණි. වියෝදුකින් උමතු වූ පටාචාරා. පටාචාරා යනු අනපේක්ෂිත අයුරින් විපත් රැසකට මුහුණ දුන් කාන්තාවකි. දෙමාපියන් බැලීමට පැමිණෙන අතරමඟ ඇයගේ ස්වාමි පුරුෂයා සර්පයෙකු විසින් දෂ්ට කරන ලදුව මිය ගියේය. සිය දරුවන් දෙදෙනාගේ එක් දරුවකු කුස්සකු විසින් දැහැගනු ලැබූ අතර අනෙක් දරුවා අචිරවතී ගඟට වැටී මිය ගියේය. සැවැත් නුවරට ළඟා වන විට ඇයට දැනගන්නට ලැබුණේ සිය දෙමව්පියන් මෙන්ම සහෝදරයාද පෙර දින ඇද හැලුණු මහ වැස්සෙන් කඩා වැටුණු නිවසට යට වී මිය ගිය බවය. අසරණ භාවයේ පතුලටම වැටුණු ඇයට පියවිය සිහියෙන් නැතිව වී ගියේය. උමතු භාවයට පත්ව සිටි ඇයට අවසානයේ පිහිට වූයේ බුදුරජාණන් වහන්සේය. පටාචාරා රහත් මෙහෙණියක් වූවාය. මීට අමතරව කිසා ගෝතමී රජ්ජුමාලා වැනි කාන්තාවන්ට මෙන්ම භද්‍රවත්තිකා ඇතින්න වැනි තියසනුන් සතුන්ටද බුදුරජාණන් වහන්සේ පිහිට වූසේක. ගිලනුන්ට උපස්ථාන කිරීම. ගිලනුන්ට උපස්ථාන කිරීමද අසරණ සරණවීමකි. ගිලානෝපස්ථානයට සුවිශේෂී අවධානයක් බුදුදහමේ යොමු කෙරෙහි. නැබැවින් බුදුරදුන් පිහිට වූ ගිලනුන් පිළිබඳවද කරුණු ඉගෙනීමේ වැදගත්වේ. යෝ භික්කවේ මං උපට්ඨහෙය්‍ය සෝ ගිලානං උපට්ඨහෙය්‍ය. යම මගේ වචන පිළිපැදීමෙන් මට උපස්ථාන කරන්නේද හෙතෙම ගිලානට උපස්ථාන කරන්නේය යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. බුදුරජාණන් වහන්සේ ගිලානෝපස්ථානයේ වටිනාකම ආදර්ශයෙන්ම ලොවට පෙන්눔 කළ ශාස්ත්‍රවරයෙකි. පූතිගස්ස තිස්ස හිමියනු බුදුරජාණන් වහන්සේ මහා කරුණාවට ලක්ව පීඩිත් ලද තෙර නමකි. උන්වහන්සේ පෙර භවයකදී කළ අකුසලයක් හේතුවෙන් දරුණු කුෂ්ඨ රෝගයට ගොදුරු වූහ. ආරම්භයේදී මුළු ශරීරය පුරාම කුඩා බිබිලි හටගෙන ක්‍රමයෙන් වර්ධනය වී අවසානයේ විශාල බිබිලි බවට පත් වී ශරීරයේ එකම වණයක් බවට පත් විය.
පොරවාගෙන සිටි සිවුර සැරව බිබිඩි වලින් ඇලුනි. උන්වහන්සේ කෙතරම් පිළිකුල් සහගත වූයේදයත් උපස්ථාන කිරීමෙන් සිටි භික්ෂූන් වහන්සේලා පවා උන්වහන්සේ හැර ගියහ. අවසානයේ අප උපස්ථාන කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවූහ. අලුයම බුදු ඇසින් ලෝ දකින බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු පූතිගස්ස තිස්ස ස්වාමී වහන්සේ යොමු වුණි. බුදුරජාණන් වහන්සේ අනද තෙරුන් සමග ගිනිහ යට වැඩම කොට ඒ රෝග ස්වාමින් වහන්සේ උණු පැනින් නහවා වන වී තිබූ සිරුරේ සියතින්ම පිරිසිදු කොට අලුත් සිවුරු අන්දවා එම අවස්ථාවට අනුව සියලු අප උපස්ථාන සිදු කළසේක. අවසානයේ උන්වහන්සේ ජීවිතය අනින්‍යතාව පැහැදිලි කරමින් තිස්ස හිමියන්ට ධර්ම දේශනා කළසේක. ධර්මය ඇසීමෙන් තිස්ස හාමුදුරුවෝ රහත් භාවය ලබා පිරිනිවන් පෑහ. තවත් එක් භික්ෂු නමක් පීඩක් නොමැතිව උදරාබාධයකින් පෙළමින් සිටි අවස්ථාවකද බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් සමග එම භික්ෂුනම නහවා අවශ්‍ය උපස්ථාන කළහ. එහිදී සියලු භික්ෂූන්ට ගිලානෝපස්ථානයෙහි ඇති වටිනාකම පහදා දුන්සේක. පුද්ගලයා විවිධ ලෙඩ රෝගවලට භාජනය වීම ස්වභාවික දෙයකි. කිසිවකුටත් ඒ වැළැක්විය නොහැකිය. වැදගත් වන්නේම රෝගයට බඳුන් වූවන්ට අන් අයගෙන් ලැබෙන උපස්ථානයයි. ඕනෑම තරාතිරමක කෙනෙකු රෝගාතුර වූ කල්හි ඔහු අසරණ වීම, තනිවීම සාමාන්‍ය දෙයකි. ගිලානෝපස්ථානයේ වැදගත්කම පෙන්වා දීමේදී උපස්ථානකයෙකු තුළ තිබිය යුතු ගුණාංගද බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. උපස්ථායකුගේ තුළ තිබිය යුතු ගුණාංග: රෝගයාට අවශ්‍ය බෙහෙත් පිළියෙල කර දීම, රෝගයාට හිතකර අහිතකර ආහාර පාන දැන ඒ අනුව කටයුතු කිරීම, ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තොරව කරුණාවෙන් කටයුතු කිරීම, මල මුත්‍රා ආදිය කෙරෙහි පිළිකුල් නොපොදවීම, රෝගයා සිත සැනසෙන කතා පැවසීම. මෙම ගුණාංග බුද්ධ චරිතය තුළ මනාව පිළිබිඹු වෙයි. අප අවට සමාජයේද අසරණ බවට හා ගිලන් බවට පත් වූවෝ බොහෝ වෙති. ඇතමෙක් අපගේ නෑදෑ හිතවත්නි, ඇතමෙක් අපට දුරස් වූවෝය. ඔවුන් සමාජයෙන් කොන්නොකට රැක බලා ගැනීමට අප කුඩා කල සිට හුරු පුරුදු විය යුතුය. එය අප සැමගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වෙයි. බුදු සිරිත අනුව කටයුතු කරන්නේ නම් සමාජය තුළ අසරණ භාවයට පත්වන්නන් බොහෝ දුරට අඩුවනු ඇත. අසරණයින්ට හා රෝගීන්ට පිහිටවීම සඳහා අපට අනුගමනය කළ හැකි බොහෝ දේ ඇත. වයසට ගොස් සිටින අපේම සීයාට අත්තම්මාට ඒ අයගේ කටයුතු කර ගැනීමට අපට උපකාර කළ හැකිය. බස් රථයට ගොඩවීමට අපහසුව සිටින අයෙකුට කාරුණිකව උදව් කළ හැකිය. අපේම පවුලේ සමාජිකයෙකු ගිලනුව විට ආදරයෙන් සැලකිය හැකි අතර තමන්ගේ උපන්දිනය වෙනුවෙන් කාට හෝ අසරණ කෙනෙකුට යම් උපකාරයක් කරන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටීම පුළුවන්. වටපිටාවේ අසරණ සතුන් සඳහා ජල බඳුනක්, ආහාර බඳුනක් තැබිය හැකි නම් ඒ ඉතා යහපත් ක්‍රියාවකි. පන්ති කාමරයේ සිටින විෂය කරුණු අවබෝධ කර ගැනීමට, අසීරු සොයුරියනට අප උදව් කිරීමටද අසරණ සරණ වීමකි. සාරාංශය: අසරණ වීම හා ලෙඩවීම ලොව සැමට පොදු ධර්මතාවකි. අසරණයින්ට පිහිටවීම උසස් මානුෂික ගුණාංගයකි. මෙම උසස් ගුණාංගයට නිදසුන් ලෙසක් බුදු සිරිත අනුව ඉදිරිපත් කළ හැකිය. අසරණ වූ මහලු පියා සෝපාක පාඨාචාර කුඹරුක සීසාමෙන් සිටි ගොවියා පූතිගස්ස තිස්ස හිමි ඒ අතර කිහිප දෙනෙකි. කුඩා කල සිට අසරණයින්ට උපකාර කිරීමට පාසල් සිසුන් වශයෙන් අප හුරු පුරුදු විය යුතුය.